ඔයාගේ දරුවා ලෙඩ වෙන්නේ නැති දරුවෙක් කරගන්න ඕන නම් අනාගතයේදී නිරෝගී පුද්ගලෙක් කරගන්න ඕන නම් මම මෙන්න මේ දැන් කියන්න යන කෑම බීම වර්ග 5 දරුවට නිතර දෙන්න එපා. අංක 1 තමයි පැණිකල බීම වර්ග. කෝල වර්ග, රසකල කිරි වර්ග, සීනි දාපු එහෙම නැත්නම් රස කරපු කිසිම බීම වර්ගයක් ගෙදරින් පිට හදපු බීම වර්ගයක් දෙන්න එපා. අංක 2 තමයි සොසේජ්, හැම්, බේකන්, නගට්ස් වගේ සකස් කරපු මස් වර්ග වලින් හදපු කෑම නිතරම දෙන්න එපා. අංක 3 තමයි ස්නැක්ස් වර්ග. එහෙම නැත්නම් පැකට් කරපු අර ලුණු දාපු බෝල වගේ දේවල්, බයිට් වර්ග වගේ දේවල්, අන්න ඒ වගේ දේවල් දරුවට දෙන්න එපා. අංක 4 තමයි බිස්කට් වර්ග, රස කරපු කේක් වර්ග, ඊටාම රසවත් විදිහට හදපු ස්වීට්ස් දාපු දේවල්, අන්න ඒ වගේ දේවල් නිතර දෙන්න එපා. අංක 5 තමයි ෂණික නූඩ්ල්ස් සහ ඒ වගේ ෂණික ආහාර, පැකට් කරපු දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දැන් අරගෙන දැන් හදලා කන්න පුළුවන් දේවල් නිතර දෙන්න එපා. ඉතින් පුළුවන් තරම් මෙන්න මේ වගේ කෑම වර්ග නිතර දෙන්න එපා. ඉඳලා හිටලා දුන්නට කමක් නැහැ. දරුවා නිරෝගී පුද්ගලෙක් කරගන්න මෙන්න මේ දේවල් වලින් දරුවා ඈත් කරලා තියාගන්න එක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. එහෙම නැත්නම් ලොකු හේතුවක් වෙනවා දරුවා නිරෝගී පුද්ගලෙක් බවට පත් කරන්න.